ක්ම මම චතුරාර්ය ඔක්කොම මාළු වීඩියෝ එකේදී කතා කර එකක් නැහැ. මොකද සිල්වාරාණ කෙනෙක් ට්වීට් කරන හිරාම් එකම තමයි. පළවලින් කොටසක් අලුතෙන් ගත ටැංකියට දැම්ම වගේම Hey guys, welcome back to my YouTube channel. ඉතින් ලොකු කාලෙකින් තමයි වීඩියෝ එකක් ගේන්නේ. වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඒකට එක එක හේතු තිබ්බා. මගේ පෞද්ගලික හේතු ඒ වගේම රටට ඇතිවෙච්ච ආපදා තත්ත්වෙත් ඒකට බලපෑවා. කොහොම හරි මම හිතනවා ඔයගොල්ලෝ හොදින් ඇති කියලා. ආයිත් ඒ වගේ ආපදා තත්ත්වයක් ඇති වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි අද වීඩියෝ එකට ඔයගොල්ලෝ අකමැති වෙන්න පුළුවන් ගොඩක් දෙනෙක්. මොකද මාත් පෞද්ගලිකව අකමැති වීඩියෝ එකක්. ඒකට හේතුවත් ඔයගොල්ලෝ වීඩියෝ එක ඉදිරියේදී දැනගනි. කොහොම හරි අද වීඩියෝ එක ගේන්න ප්‍රධානම හේතුවක් තමයි වීඩියෝ එකේ thumbnail එකයි title එකයි ඔයගොල්ලෝ දැක්කම දන්නවා. අමුත් වගේක් ආව මං ගාවට ටික කාලයකට ඒ වගේම channel එකේ හුඟක් දේවල් නැති වුණා. ඒ වගේම channel එකේ හුඟක් දේවල් එකතු වුණා. ඉතින් ඒ හැමදේම ගැන කතා කරන්න තමයි අද වීඩියෝ එක ගෙනාවේ. ඉතින් guys ආපු මාළු ගැන කතා කරොත් ආවේ චතුරාර්ය මාළුන්ගේ කීපයක්. එයාගේ පෞද්ගලික හේතුව මත විදේශගත වුණා. ඉතින් ඒ ටික කාලෙදී එයා ගාව හිටපු මාළුන්ගේ කීපයක් මට බලා ගන්න දුන්නා. මං ගාවට ආපු මාළු ගැන කතා කරොත් එයාගේ ෆ්ලවර් හෝනුයි ඒ වගේම එයා ඉස්ස ෆීඩ් කරපු මාළු ටික තමයි මං ගාවට ආවේ. ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා බලමු ෆ්ලවර් හෝන්ත් එක්ක ආව අනිත් කට්ටිය කවුද ඒ වගේම ඒගොල්ලෝ දැන් ඉන්නේ කොහෙද කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාම channel එක subscribe කරන්න නැත්නම් ඒක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉතින් guys මෙයා තමයි චතුරාර්යගේ ෆ්ලවර් හෝන්. චතුරාර්යගේ ඔක්කොම මාළු වීඩියෝ එකේදීත් මුලින්ම පෙන්වුවේ මෙයාව. ඉතින් guys මම මේකදී මාළුන්ගේ විස්තර ගැන කතා කරන්නේ නැහැ. මොකද මේ හැම විස්තරයක්ම මම චතුරාර්යගේ ඔක්කොම මාළු වීඩියෝ එකේදී කතා කරා. ඉතින් චතුරාර්යගේ මාළු වීඩියෝ එක තාම බැලුවේ නැත්නම් ඒකත් ගිහලා බලන්න. මම ඒකේ link එක පල්ලෙහා description එකට දාන්නම්. මෙයා ඉන්න ටැංකිය ගැන කතා කරොත් මෙයා ඉන්නේ චතුරාර්ය ගාව ඉද්දි හිටපු ටැංකියම තමයි. ඒ ටැංකියේ ස්ටෑන්ඩ් එකයි ඒ වගේම තව ටැංකි කිහිපයකුත් මෙහෙට ගෙනාවා. ඉතින් මෙයාට ෆීඩ් කරන ෆුඩ් එක ගැන කතා කරොත් මෙයාට මම ෆීඩ් කරන්නේ MN ප්‍රොඩක්ට්ස් ලගේ හිරාම් කියන එක. ඒකේ 6 mm සයිස් එක තමයි ෆීඩ් කරන්නේ. එහෙනම් guys මෙයාට අපි දැන් පොඩ්ඩක් ෆීඩ් කරමු. ඉතින් guys මේ ඉන්නේ චතුරාර්යගේ රෙඩ් බරීටෝ. මෙයාවත් ෆ්ලවර් හෝන්ත් එක්ක මට දුන්නා. ඉතින් මෙයා ඉන්නේ මගේ ටැංකිය එක. ඕගලන්ට මතක ඇති සිල්වරවානව ටික කාලයකට දාලා තිබ්බ අඩි 3 ටැංකියක. ඉතින් අන්නේ අඩි 3 ටැංකිය තමයි මෙයා දැන් ඉන්නේ. ඉතින් guys මෙයාටත් ෆීඩ් කරන්නේ ෆ්ලවර් හෝන්ට වගේම හිරාම් එක තමයි. ඉතින් අපි මෙයාට යන පොඩ්ඩක් ෆීඩ් කරලා බලමු. ඉතින් guys මේ ටැංකියට ෆිල්ටර් එකක් නැහැ. මේක රන් වෙන බෝඩ් චේන්ජ් වලින්. ඉතින් දැන් බෝඩ් චේන්ජ් දෙන කාලෙත් හරි මොකද ඔයගොල්ලන්ට පේනවා ඉතින් බොටම් එකේ එහෙම කුණු හුඟක් තියෙනවා. මේකට සාමාන්‍ය බෝඩ් චේන්ජ් දෙන්නේ සති දෙකෙන් දෙකට වගේ. ඒ වගේම guys චතුරාර්යගේ yellow center මුත් මං ගාවට ආවා. ඉතින් එයා ඉන්නේ මගේ අඩි 4 ප්ලාන්ටඩ් ටැංක් එක තිබ්බේ. අන්නේ අඩි 4 ටැංක් එකේ තමයි දැන් එයා ඉන්නේ. ඉතින් guys මෙයාට ෆීඩ් කරන්නේ අර දෙන්නට ෆීඩ් කරන හිරාම් එකම තමයි. ඉතින් guys දැන් චතුරාර්යගේ මාළු ටික මං ගාවට ඇවිල්ලා මාසයක් වගේ වෙනවා. ඉතින් ඒ වගේ ලොකු කාලයක් ගෙවිලා යද්දිත් ඕගලන්ට මේ ගැන කිසිම අප්ඩේට් එකක් දෙන්න බැරි වෙච්ච එක ගැන සමා වෙන්න. ඉතින් චතුරාර්ය මේගොල්ලන්ව මට මාසේ එකමාරකට වගේ කාලයකට තමයි බලා ගන්න දුන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ මං ගාව තව ඉන්න ටික කාලයයි. ඉතින් guys මේ තුන් දෙනාට අමතරව තව මාළු තුන් දෙනෙක් ආවා. ඒ චතුරාර්යගේ ටයිටරක් කීල් දෙන්නයි සෙනගල් බයිචයි. ඉතින් ඒ තුන් දෙනාවත් අපි ගිහිල්ලා බලමු. ඉතින් යන්න කලින් මෙයාටත් අපි ෆීඩ් කරලා බලමු.
ඉතින් guys චතුරාර්යගේ ඊල්ල දෙන්න ආපු ගමන් දැන් මේ මගේ අඩිපහේ සිමෙන්ට් ටැංක් එකට මොකද මගේ ඊල්ල දෙන්න තින්න ඒක නිසා කොහොම හරි ඒකෙදී චතුරාර්යගේ ගාව හිටපු පොඩිම ට්‍රැක් කීල්ට පොඩි ඇටැක් එකක් වුණා. ඇටැක් එකක් වුණා කියන්නේ එයාගේ බොඩි එකවත් හොයාගන්න බැරි වුණා. එක්ක එයා ටැංක් එකෙන් පැනලා නැත්නම් එයාට බයිස් කෙනෙක් ඇටැක් කරලා කොහොම හරි ඒක නිසා එතන හිටපු චතුරාර්යගේ අනිත් ඊළුයි මගේ ෆයර් ඊළුයි මගේ ට්‍රැක් ඊළුයි ඊළ තුන් දෙනාම මෙන්න මේ ටැංක් එකට දැම්මා. ඉතින් guys මේ ටැංකිය ගැන කතා කරොත් මේ ටැංකිය අලුතෙන් ගෙනාවේ. දැන් මේ ටැංක් එක ගෙනලා මාසයක් වගේ වෙනවා. මේ ටැංකියේ තියෙන පැල ගැන කතා කරොත් ඕකට මතක ඇති මගේ අඩි 4 ප්ලාන්ටඩ් ටැංක් එකේ තිබ්බ පැල ඔක්කොම ටික ඉටිකොල වලින් හදපු තැනකට ගෙනිච්චා. ඉතින් එතන මේ පැල ටික මාස 4-5ක් අතර කාලයක් තියාගත්තා. ඊට පස්සේ මේ ටැංකිය ගෙනාවට පස්සේ එතන තිබ්බ පැල වලින් කිහිපයක් මේ ටැංකියටත් ඉතුරු පැල ටික තව තැන් වලට මම බෙදලා දැම්මා. ඉතින් ඒ පැල ටිකත් මම වීඩියෝ එක ඉදිරියේදී පෙන්නන්නම්. ඉතින් මේ ටැංක් එකේ සයිස් එක ගැන කතා කරොත් මේක දිග අඩි 3යි පළල අඩි 1.5යි උස අඩි 1.5 ටැංක් එකක්. ඒ වගේම කියනවනේ guys මං ගාවේ හිටියා අඟල් 10ක වගේ සිල්වර් වань කෙනෙක්. මං එයා විකුණුවා. මං දැන් එයා විකුණලා මාස 2.5ක් වගේ කාලයක් වෙනවා. එයාව විකුණන හේතුව ගත්තොත් එකක් තමයි ප්‍රධානතම දේ එයාව පර්මනන්ට්ලි හදන්න තරම් මං ගාව ටැංක් එකක් නැහැ. මොකද සිල්වර් වань කෙනෙක් පර්මනන්ට්ලි හදනවා නම් අවම අඩි 8ක ටැංක් එකක්වත් තියෙන්න ඕනේ. එයා මට සාමාන්‍යයෙන් අඩි 1.5ක් දෙකක් අතර කාලයක් වෙනකන් හදන්න තිබ්බා. හැබැයි ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය සිල්වර් වань කෙනෙක් ටිකක් ලොකු වෙන එයාගේ ඩිමාන්ඩ් එක පොඩ්ඩක් අඩු වෙනවා. ඒකයි මම සාමාන්‍යයෙන් අඟල් 10 වගේ වෙද්දී එයා විකුණුවේ. එයා මම ඇත්තටම ගත්තේ අරවාන ගැන එක්ස්පීරියන්ස් එකක් ගන්න. මොකද ඕගොල්ලෝ දන්නවා එයා තමයි මගේ ෆස්ට් අරවාන. ඒ වගේම guys කියන්න ඕනේ ඕගොල්ලෝ හරියට මේ ටැංක් එක බැලුවොත් පේන්නේ අලුත් යාළුවෙක් ඉන්නවා රොබ් ෆිෂ් කෙනෙක්. ඉතින් එයාවත් ඉදිරියේදී වීඩියෝ එකේදී පුළුවන් වුණොත් මම පෙන්නන්නම්. ඉතින් guys ඔයගොල්ලෝ මතක ඇති මම කලින් කිව්වා ඉටිකොල වලින් හදපු ටැංකියේ තිබ්බ පැල වලින් කොටසක් අලුතෙන් ගත ටැංකියට දැම්මා වගේම ඉතුරු ටික තව ටැංකි කිහිපයකට දැම්මා කියලා. ඉතින් ඉතුරු ටික දැම්මේ මෙන්න මෙතනට දැම්මේ මම Java phone set එකයි මගේ ක්‍රිප්ටෝ සෙට් එකයි. ඉතින් guys මේකේ මාළු ගැන කතා කරොත් මේකේ ඉන්නේ ප්ලේටි සෙට් එකක්. ඉතින් ඔයගොල්ලෝ මතක ඇති බැරල් එක ක්ලීන් කරන වීඩියෝ එකේදී අපිට ප්ලේටි පෙටෝ සෙට් එකක් හම්බුණා. ඉතින් ඒ කට්ටියම අරන් ගිහිල්ලා ඉටිකොල වලින් හදපු ටැංකියට තමයි දැම්මේ. ඉතින් ඒක එතනින් අයින් වුණාට පස්සේ ඒ කට්ටියව මම අරන් ඇවිල්ලා දැම්මේ මෙන්න මේ විල් බැරෝවට. ඉතින් මේ විල් බැරෝ එක ගැන මම බැරල් එක ක්ලීන් කරන වීඩියෝ එකේදී කතා කරා. ඉතින් තාමත් බැරල් එක ක්ලීන් කරන වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් ගිහලා බලන්න. මම ඒකේ link එකත් පල්ලෙහා description එකට දාන්නම්. ඉතින් guys ඔයගොල්ලෝ දකින්න ඇති ඊළට ඉස්ස ෆීඩ් කරන වීඩියෝ එක. ඉතින් ඒ වීඩියෝ ක්ලිප් එක ගත්තේ මම 12 වෙනිදා මේ මාසේ 12 වෙනිදා රෑ 8යි ගානකට. ඉතින් 13 වෙනිදා මම ගෙදර හිටියේ නෑ. මම ගෙදර ආව ටික රෑ වෙලා රෑ ආපු ගමන් වොෂ්ෂක් දාලා නිදාගත්තා. ඉතින් ආපහු 14 වෙනිදා පාන්දර තමයි නැගිට්ටේ. ඉතින් මේ නැගිටිද්දි ඊළ 3 දෙනාම නැති වෙලා හිටියා. අතන මා ෂොක් වුණා. ඒ වෙද්දි වෙලාව පාන්දර 6ට වගේ ඇති. කොහොම හරි හේතුව මම කලින් කියන්නේ 12 වෙනිදා දීපු ඉස්සෝගේ මාක් කරේ අවුලක් නිසා වෙන්නේ නැති. 13 වෙනිදා මේගොල්ලෝ ඒ ඔක්කොම ටික වොමිට් කරලා ඒකේ ප්‍රතිඵලයක් විදියට ටැංකියේ ඇමෝනියා ලෙවල් එක ටිකක් වැඩි වෙලා ඔක්සිජන් ලෙවල් එක ටිකක් අඩු වෙලා. ඉතින් ඒක නිසා තමයි මේ තුන් දෙනා නැති වෙලා තියෙන්නේ. මොකද ඔයගොල්ලෝ දකින්න තියෙන වීඩියෝ එකේදී ටැංකියේ ඒ තුන් දෙනාට අමතරව තව බයචල තුන් දෙනෙකුත් හිටියා. ඉතින් ඒ තුන් දෙනා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලෝ ඔක්සිජන් ගන්න පිටින් නිසා පිට තියෙන වාතය නිසා ඔක්සිජන් ගන්න ඒගොල්ලෝ කිසි ප්‍රශ්නයක් කරලා තිබෙන්නේ නැහැ. කොහොම හරි ඔය විදිහට ඒ තුන් දෙනා නැති වෙලා හිටියා. මම ඕගලන්ට වීඩියෝ ක්ලිප් එකක් දාන්නම්. ඒකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. අත්‍තරම අවුල් මට විතර නෙමෙයි චතුරාර්යයට. මොකද චතුරාර්යගේ අවුරුදු 5ක් යා චතුරාර්ය හදපු ටයරක් කීරුත් එතන හිටියා. ඉතින් එයාත් නැති වුණා. මගේ ටයරක් කීරුත් මම දැන් අවුරුදු එකමාරකට කිට් වෙන්න මං ගාව. ඒ වගේම ෆයයිලුත් මාස කිහිපයක්ම මං ගාව ඉන්නවා දැන්. කොහොම හරි එච්චර ලොකු වෙලා තමන් ගාව එච්චර කාලයක් ඉඳලා නැති වෙද්දී එන ෆීලින් එක වෙනම අවුල්. අර
13 වෙනිදා මම ගෙදර හිටියානම් මේගොල්ලෝ බේර ගන්න පුළුවන් කියන දේ හිතෙනවා. කොහොම හරි ඕක නිසා තමයි මම වීඩියෝ එක මුලින්ම කිව්වේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට අනිවාර්යෙන් අකමැති වෙනවා කියලා. කොහොම හරි අද වීඩියෝ එක ඉවරයි guys. මම මෙතන වීඩියෝ එක නවත්තන්න. මේ වීඩියෝ එක කරේ තුඟක් අකමැත්තෙන්. ඊළඟදී ඉදිරියේදී වීඩියෝ එකක් දාන්න තමයි හිතියේ. හැබැයි මේ සිද්ධිය වෙන කලින් හැබැයි මේ සිද්ධියත් එක්ක මේ වීඩියෝ ටිකක් පරක්කු වෙයි. කොහොම හරි අද වීඩියෝ ඉවර කරන්න. තවත් දවසකට තවත් අලුත් වීඩියෝ එකක් සෙට් කරගන්න. අද ගිහලා නම් හැමෝටම සුබ දවසක්.